සාමාන්‍ය මිනිහෙක් පණ ඇදදී ඉඳලා මැරුණොත් එහෙම කියනවා. අනේ මේ වද විඳින්නටෝ ඉක්මනට මැරිච්ච එක හොඳයි කියනවා. ළමයි මැරෙන එක නෙමෙයි හොඳ. තප්පර ගාණක් හරි මනුස්ස ලෝකේ පණ ඇදදී ඉන්න එක හරි හොඳයි. ඒ පුංචි වෙලාවේදී හරි බුද්ධානුස්සතිය වැඩි යකි. පුංචි වෙලාවේ හරි ඉතිරි සුළු තප්පර කීපෙදී ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් අත් දෙක එකතු කරලා වැඳ හැකියි. සංඝයාට කරන අවසන් වැඳීම සුගතියට යනවා. අවසන් මොහොතේ ප්‍රඥාවන්ත දරුවෙක් හිටියොත් ඒ දෙමව්පියන්ට ඒ දරුවෝ මොකද කරන්නේ? ගිහිල්ලා පන්සලේ හාමුදුරන්ට කියන අනේ ස්වාමීන් වහන්සේ අපේ අම්මට අමාරුයි. ඔබ වහන්සේ පොඩ්ඩක් ගෙදරට වඩින්න. වැඩියට පස්සේ පුංචි දාන පාර්සලයක් ලෑස්ති කරලා අම්මට දෙනවා අම්මේ. දැන් තේරෙනවනේ අන්තිම මොහොතේ තේරෙනවා. ඔක මම හොඳ උදාහරණයක් කියන්නම්. දානේ පාර්සලයක් ලෑස්ති කරලා අම්මට කියනවා මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියා පූජා කරන්න කියලා. අන්තිමට දෙන දාණය සාංගික දානයක්. සුගතිය යනවා. දැන් ඔය දේ වුණා අපේ අප්පච්චිගේ අම්මට. ආච්චි අසනීපුණේ පිළිකාවක් හැදිලා ඉතින් හැම දවසකම මම හැන්දෑවේ කතා කරලා මේ ඒ කාලේ පින්ඩ පොලසගේ පන්ති යනවා මම. මමත් පන්ති කරනවා මුල්ම කාලේ ඈ. ඊට පස්සේ මම කරන්නේ අර හවස අහගන්න ධර්මකාරණේ ආච්චිට කතා කරලා කියනවා. දැන් දවස් 5ක් තියෙනවනේ ආපහු සර්ව හම්බෙන්නේ දවස් 6ක්. මම කරන්නේ අර එදා හම්බෙන ධර්මකාරණා දවස් 6කට බෙදා ගන්නවා. බෙදාගෙන හැමදාම හවස කෝල් කර කර දැන් කියනවා. ඊට පස්සේ පුළුවන් දවස් වලට යනවා. ගිහින් මේ ආච්චිගේ ඇඳ ළඟ ඉඳගෙන පිරිත් කියන ඉතින් මුන්දා වැඳගෙන ඉන්නවා මෙහෙම. වැඳගෙන ඉන්නවා. මේ මම මේ කියන්නේ මම ඔයාලගේ වයසේ කරපු ටික. ඊට පස්සේ අවසානයේ දවසක මට හිතුණා අද ආච්චි නැති වෙයි කියලා. කොහොම හිතුණද මන්දා? අද නැති වෙයි කියලා හිතුණා. ඒ හිතලා විනාඩි 10ක් ගෙන යලම අපේ නැන්දගෙන් කෝල් එකක් ආවා. මේ ආච්චිට අමාරුයි අමිල පුළුවන් නම් ඉක්මනට එන්න කියලා. මට අමිල කියලා කියන්නේ. ඉතින් දුවගෙන ගියා. ගියාට පස්සේ දැන් ඉතින් ඇත්තටම අමාරුයි. අපේ නැන්දලත් ඇවිත් අනිත් කට්ටියම එකතු කරගෙන ඇඳ ළඟ පිරිත් කීවා. ඇත්තටම වයසක කෙනෙකුට වාසනාවක් තියෙන්න ඕන. වාසනා ගුණයක් තියෙන්න ඕන. පිරිත් කියදී පිරිත් කියන අතරේ තමයි ආච්චි නැති උනේ. තේරුණාද ළමයි? මුලින්ම මේ දුක් විඳිනවා කියලා යුතනයිස් කරේ නේ. මේ අනේ මේ දුක් විඳිනවනේ එහෙම කියලා. අන්තිම වෙලාවේ chance එකක් තියෙනවා කොහෙ යන්නද? මම දන්නේ ආච්චි කොහේ ගියාද කියලා. හැබැයි මම දන්නවා එකක් උන් දැන් මිය ගියේ පිරිත් කියන අතරතුර. වැඳගෙන. ඒක මම දන්නවා. හරිද? ජීවිතේ පළවෙනි වතාවට මිනිස්සෙක් මගේ ඉස්සරහා මියදුනා මම දැක්ක නිසා මට ඒක ටිකක් දරා ගන්න අමාරුයි. අනිත් එක ආච්චි මට ටිකක් ආදරෙයි. ටිකක් නෙවෙයි ගොඩක් ආදරෙයි. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ මම ඇඬුවා එළියට ගිහින්. ඒ මොකද්ද? ප්‍රිය කෙනෙක් වෙන්වීමේ ඒ නිසා මියදෙන කෙනෙකුට තමන්ගේ අම්මනම් තාත්තනම් මියදෙන්නේ මරණයට කම්පා වීම නෙමෙයි ඉස්සල්ලා කරන්න ඕන. ඉස්සල්ලා කරන්න ඕන තමන්ට මේ ජන්මයේ දුන්න උදවියට උදව්ව කරන එක ලොකුම උදව්ව කරන එක කරන්න ඕන. ළඟට වෙලා සිහි කරලා දෙන්න පිනක්. ළඟට වෙලා කියන්නේ මේ ලොකු දුව අම්මේ ලොකු දුව පේනවද මේ ලොකු දුව ගග උන්ද බය කරන එක නෙමෙයි කරන්න ඕන. ඇහෙනවද අම්මේ ඇහෙනවද මේ සද්දේ මේ ගග ගොම් වැඩ කරන්නේ. පොඩි ළමයි කෙනෙල්ල හොලවල පේනනවා මේ පොඩි එක කරද්දි මේ අවසන් වෙලාවේ ඉන්න කෙනෙකුට සමහරුන් ඇවිල්ලා අහනවා ඔප්පු තිරප්පු ගැන. ළඟට ඇවිල්ලා අහනවා ඔප්පු තිරප්පු ගැන. අන්තිමේට එතන හිත පිහිටනවා. ඊට පස්සේ ඒ අම්මම තමයි කට්ටඩියෙක්ව ගෙන්නලා හිර කරලා බෝතකල ඉර දාලා මුහුදට දාන්නේ. ඒ තමන්ගේ අම්මට කෙලෙහිුණ සලකන විදිය. දැනගන්න මේවා ඒ නිසා මේ ඉගෙනගෙන දොස්තරලා වුණාම ඔන්න දොස්තරලා වුණාට පස්සේ තමන්ගේ වෝඩ් එකේ ලෙඩෙකුට අමාරු නම් ICU එකේ ලෙඩෙකුට අමාරු නම් වෙලාව තියෙන දොස්තරෙක් නම් අඩු ගානේ වෙදකම් කර කර හරි පිරිත් කිය හැකියි.